බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේ ෆෝරම් එකේ අදහස් දැක්වීම සඳහා මම හිතන්නේ මට ඊටාම මේ විධිමත් පදනමක් ලැබුණා මගේ අදහස් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම විකල්පය කුමක්ද කියන එක සම්බන්ධයෙන් කලින් දක්වපු අදහස් එක්ක. එනිසා මම කැමති මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගන්න විශේෂයෙන්ම අපේ න්‍යන්තිනි සහෝදරිය කියපු සමහර කරුණුත් පදනම් කරගෙන. මේ තියෙන්නේ අර න්‍යන්තිනි සහෝදරිය මතක් කරපු ගීතා ගෝපිනාත්. පහුගිය දවසට ශ්‍රී ලංකාවට ඇවිල්ලා කරපු කතාව. මම කැමති මේ මෙතන ඉන්න හැම කෙනෙක්ම පොඩ්ඩක් මේක වෙබ්සයිට් එකේ තියෙනවා IMF එකේ ගිහිල්ලා බලනවා. මොකද මේක අපි මෙතන කතා කරපු ඇතැම් න්‍යායාත්මක මානයන් එක්ක මම හිතන්නේ බලන්න හොඳම කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ කියන එක. මේක මේ න්‍යායාත්මක මානයන් වලින් අපි මේක කියවුවොත් මේක කුමන මම මේකට ඇත්තටම කියන්නේ මේ න්‍යායාත්මක සුරංගනා කතාව ලියවිල්ලක් කියලා. මේක ඊටාම පරිස්සමෙන් කියවුවොත් පේනවා මේ මේක ඊටාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාව ඇවිල්ලා තියෙනවා යම්කිසි ස්ථාවරත්වයකට. ඒ වගේම අය සුබ ප්‍රාර්ථනා කරනවා අනුකුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුවට මේ අරන් යන ක්‍රියාවලිය දිගටම අරන් යාම සම්බන්ධයෙන්. මේකේ අය මේ බොහෝ කතා ඇතුලේ මෙන්න මෙහෙම කාරණයක් කියනවා. මේක තියෙන්නේ කතාවේ අන්තිම හරියේ. ඒ කියන මෙන්න මෙහෙම. This is why there's no room for policy errors. As IMF managing director noted during our spring meeting in April, the choice facing countries today is between reform and regret, between building buffers or risking future crisis. ශ්‍රී ලංකාවට දැන් තියෙන්නේ තේරීම් දෙකයි. එක්කවල තෝරගන්න ප්‍රතිසංස්කරණ වල මාවත එහෙම නැත්නම් regret කනස්සලටපත් වීමේ කනගාටුවටපත් වීමේ මාවත කියන එක. ඇයි මේක කියන අතරතුර න්‍යන්තිනේ කියපු කාරණේත් කියන එක ඊටාම හරිම ඩයලෙක්ටිකල් කියලා මම කියන්නේ. It's very dialectical අය කියන කාරණේ බොහොම අපෝහක වාදී කතාවක් අය කියන්නේ කියනවා මේක තමයි ශ්‍රී ලංකාවේ යන්න ඕන අන්තිම ජාත්‍යන්තර මූල්‍ය මුදලේ වැඩසටහන කියලා. එතකොට අනුකුමාර දිසානායක මේකට එකඟ වෙනවා. ඔහුත් කියනවා මේක තමයි අන්තිම වැඩසටහන කියලා. ඒතර මම හිතන්නේ වඩා මම කැමති අර න්‍යන්තිනේ කියපු දෙවෙනි කාර්යයට වැඩිපුර බල තියන්න. ඒ තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය මුදලේ මේ 17 වෙනි වැඩසටහන කතරම් නරකද කියන එක තේරුම් ගත්ත කෙනෙක් 18 වෙනි වතාවට IMF යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ආර්ථික වැඩපිළිවෙල කොතරම් දුර්වල ව්‍යාජ එකක්ද කියන එක තමයි මම හිතන්නේ අපි තේරුම් ගත යුත්තේ. ඒ නිසා මම කැමති වැඩිපුර බලක් තියන්න. ඇයි අපි නොයුත්තේ කියන එකට වැඩිපුර බලක් තියන්න තමයි මම අදහස් කරන්නේ. මේක ටිකක් කෙනෙකුට මේ පරණ පොතක් කියලා හිතන්න පුළුවන්. මේ තමයි ලෙනින්ගේ රාජ්‍ය සහ විප්ලවය කියන පොත. State and Revolution කියන පොත. මේ පොතේ ලෙනින් හරි වැදගත් කාරණයක් මතු කරනවා. මම හිතනවා ඔය මේ පශ්චාත් මාක්ස්වාදීන් විශේෂයෙන්ම ජාතික ජනබලවේගයට න්‍යායාත්මක ආවරණය සපයන පශ්චාත් මාක්ස්වාදීන් පිරිස මේක පොඩ්ඩක් අරගෙන කියවුවොත් හොඳයි. මොකද පශ්චාත් මාක්ස්වාදයේ සාකච්ඡාවට නොගන්නා ප්‍රාග්ධනය සහ රාජ්‍යතර සම්බන්ධය පිළිබඳව ලෙනින් ඉදිරිපත් කරන න්‍යාය තාම තියුණුවේ මේ කෘතිය ඇතුලේ. ලෙනින් මෙන්න මෙහෙම කාරණයක් කියනවා. මම මේක කියන විශේෂ හේතුවකට මම මේක මගේ කතාවට සම්බන්ධ කරන්න අදහස් දක්වීමට. ලෙනින් කියනවා මෙහෙම. මේක තියෙන මේ වෙලියුම නම් 17 වෙනි පිටුවේ. ප්‍රාග්ධනයේ සර්ව බලධාරී බලය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් තුළ සුරකිව පැවතීමට හේතුව නම් ධනවාදී ක්‍රමයේ වැරදි සහගත දේශපාලන පිටකටුව මත එය නොයැපෙන නිසාය. ධනපති ක්‍රමයට ලබාගත හැකි ඉතාම හොඳ දේශපාලන පිටකටුව නම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. ඒ නිසා වරක් ප්‍රාග්ධනයේ විසින් මේ පිටකටුව සිය පාලක අනසකට නතු කරගස් පසු කොතරම් සුරක්ෂිත ලෙසත් තරයේ මේ බලය තහවුරු කරගන්නේ දෙයක් පුද්ගලයන්ගේ හෝ ආයතනවල හෝ පක්ෂවල හෝ කිනම් වෙනසක් ඇතිවුවද ධනපති ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් තුළ ඒ පාලනය වෙනස් වන්නේ නැත. අපි මේක අපි ඉන්න සන්දර්භයට දාලා බැලුවොත් ඊටම පැහැදිලිව
ජාතික ජනබලවේගයේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරේ පුරාම කියාගෙන ගියපු කාරණේ තමයි අපි මේකේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. පොලිටිකල් කල්චර් එක අපි වෙනස් කරනවා කියන එක. නමුත් මේක කියනකොටම අපි දැනගත්ත කාරණේ තමයි මේ අය මේ ප්‍රාග්ධනයේ කටුවට නැත්නම් ඒ ආවරණයේ ස්තරයට අත තියන්න කිසිම ලෑස්තියක් නැහැ කියන එක. සුනිල් සහෝදරයා මට අහනවා සුමනසිරි සහෝදරයාගෙන් මේ අය ඇත්තටම මෙයාට තිබුණද මේ IMF එක පිළිබඳව අදහසක්. මොකද මෙතන කරන්නේ කියලා. මේ ප්‍රශ්නේ සමාජයේ මතුවෙනකොට විශේෂයෙන්ම පහුගිය මැතිවරණ කාල සීමාව තුළ මතුවෙනකොට අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ අයට එක පැත්තකින් වැඩසටහනක් දෙත්තේ නැහැ. අනිත් පැත්තෙන් මේ අය යන්න නියමිත පාර තමයි ජාත්‍යන්තර මූල්‍ය මුදල විසින් තෝරා දෙන ලද මාවත කියලා. මේක අපි නිරීක්ෂණය කරේ පහුගිය අවුරුද්දේ ජූලි මාසයේ විතර. ඊටත් කලින් ඇත්තටම. ඒ නිසා හරි පැහැදිලි. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ කොච්චර ප්‍රජාතන්ත්‍රීකරණය කරත් ප්‍රාග්ධන තලයට අත නොතියන තාක්කල් අපිට විකල්පයක් ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා මම මෙතන උත්සාහ කරන්නේ ඇත්තටම මෙන්න මේ සීමාවට යටත්ව යම්කිසි අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න මෙන්න මේ සහෝදර සහෝදරයන් මතු කරපු මේ උගුලෙන් කෙසේද ගැලවෙන්නේ කියන කාරණයට. හැබැයි මම මේ කාරණා ඉදිරිපත් කරන්නේ කරුණු තුනකට යටත්ව. ඒ පළවෙනි කාරණේ තමයි පළවෙනි පොයින්ට් එක තමයි ධනවාදය තුළ අපි ඉදිරිපත් කරන ඕනම වැඩපිළිවෙලක් අපිට සලකන්න වෙන්නේ සංක්‍රාන්තිය වැඩපිළිවෙලක් වශයෙන් ට්‍රාන්සිෂනල් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට. ඒකට හේතුව. ඒකට හේතුව තමයි සමාජවාදීන් විදිහට මාක්ස්වාදීන් විදිහට අපි පිළිගන්නේ නැහැ. තනි රටක හුදකලාව සමාජවාදය නැත්නම් පරිවර්තනීය සමාජයක් ගොඩනැගිය හැකියි කියලා. හැබැයි ඒකට ආරම්භය ගත හැකියි. ඒ නිසා පළවෙනි කොන්දේසිය තමයි අපි ගොඩනගන සංක්‍රාන්තියේ වැඩපිළිවෙල අනිවාර්ය වශයෙන් ප්‍රාග්ධනයේ පවතින ඓන්ද්‍රිය ප්‍රතිවිරෝධතාවලට අපි කියනවා ඕගනික් contradictions ප්‍රාග්ධනයේ සතුව තියෙන ඕනම ප්‍රාග්ධනයක් සතුව තියෙන ඕනම ව්‍යුහයක් ඇතුලේ තියෙන ප්‍රතිවිරෝධතාවලට ලක්වීමට නියමිතයි. ඒක දේශීය වශයෙන් තියෙන, ජාත්‍යන්තර වශයෙන් තියෙන, භූදේශපාලනික වශයෙන් තියෙන ප්‍රතිවිරෝධතාවලට ලක්වීමට නියමිතයි. අභියෝගවලට ලක්වීමට නියමිතයි. ඒ නිසා විකල්ප ඉදිරිපත් කරන්නේ මෙන්න මේ පිළිබඳව අන්ධයන් විදිහට නෙවෙයි. අපිට බ්ලයින්ඩ් ස්පොට් එකක් නැහැ. මෙන්න මේක කරොත් මේ දේ සිද්ධ වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි. ප්‍රාග්ධනයේ ආධිපත්‍ය සහ ප්‍රතිවිරෝධතාව අපි තාම පැහැදිලිව අවබෝධ කරගෙන තමයි විකල්ප පිළිබඳව සිටිය යුත්තේ. දෙවැනි කාරණේ තමයි මට මතු කළ යුත්තේ මම මේක කලින් මගේ අදහස් දැක්වීමේදී ඉදිරිපත් කරා. ඒ තමයි නව ලිබරල් විරෝධී වීම අත්‍යවශ්‍යයි. ඇන්ටයි නියෝ ලිබරල් වෙන එක අත්‍යවශ්‍යයි. හැබැයි ප්‍රමාණවත් නැහැ. අර පුබුදු සහෝදරයත් ඉදිරිපත් කරපු නව ලිබරල් වාදයේ අර වොෂින්ටන් සම්මුතියේ කරුණු 10ට විරෝධය දැක්වීම අත්‍යවශ්‍යයි. නියන්තිනී සහෝදරයත් කියපු සමාජ ව්‍යාපාර ගොඩනැගීමේදී නව ලිබරල් වාදයට විරුද්ධව සමාජ ව්‍යාපාර ගොඩනැගීම අත්‍යවශ්‍යයි. හැබැයි ප්‍රමාණවත් නැහැ. අපි අනිවාර්ය වශයෙන් පන්ති දේශපාලනයට ගමන් කළ යුතුයි. නිර්ධන පාන්තික දේශපාලනය අපේ දේශපාලනය තුළ ස්ථාපනය කළ යුතුයි. වෙන කිසිදු විකල්පයක් මෙතනින් එහාට අපිට මම හිතන්නේ ඉතුරු වෙලා නැහැ. අපි ධනවාදයට විශාල අවුරුදු ගාණක් ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක පසුගාමී ධනේශ්වර රාජ්‍යයක පුළුවන් නම් සහභාගී ගොඩනගලා පෙන්නන්න. ඒක අසමත් වෙලා තියෙනවා. 2022 අසමත් වෙන්නේ අර සුමනසිරි සහෝදරයා පෙන්නපු graph එකේ තිබුණු විදිහට අසමත් වෙන්නේ 2022 ධනවාදය. ඒක මතු කරන්නේ කිසිම කෙනෙක් මං හිතන්නේ පහුගිය කාලේ අපි තරම් මහන්සි ගත්තේ නැහැ. මහ බැංකුව ඇතුළේවත් විශ්වවිද්‍යාල ඇතුළේවත් කවුරුත් ඒකට මහන්සි ගත්තේ නැහැ. ඒ නිසා බෙදවැටේ ධනවාදය, නව ලිබරල් ධනවාදය. ඒ නිසා ඊටාම පැහැදිලිව නව ලිබරල් විරෝධ වීම අත්‍යවශ්‍යයි. හැබැයි ප්‍රමාණවත් නැහැ. තුන්වෙනි කාරණේ තමයි අපි මතු කළ යුතු අපි ඉදිරිපත් කරන විකල්ප මම අද කීපයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්. ඒකදී අපි උත්සාහ කළ යුතුයි මම අර කියපු පරිවර්තනීය ක්‍රියාවලියට යාමට අවශ්‍ය ප්‍රාග්ධන පරිපතේ බිඳීමක් ඇති කිරීමට. මේකට අපි කියනවා rupture in the circuit of capital. ප්‍රාග්ධන පරිපතේ බිඳීමක් ඇති කළ යුතුයි. එහෙම නැත්නම් අපි මේ කියන එකකටවත් අපිට ගමන් කරන්න බෑ. එනිසා මම හිතන්නේ මේක අවධානයෙන් අහගෙන ඉඳපු තේරුම් ගත්ත සහෝදර සහෝදරියන්ට පැහැදිලි ඇති අපිට ඉකොනොමිසම් එකක් ඩෙවලොප් කිරීම ප්‍රමාණවත් නැති බව. ආර්ථික වාදයක් නිර්මාණය කිරීම ප්‍රමාණවත් නැති බව. නව ලිබරල් වාදයට විරුද්ධ ආර්ථික වාදයක් පමණක් ප්‍රමාණවත් නැති බව. අපිට අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙල. මේ කිසිදු ව්‍යාපෘතියක්
ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන වැඩපිළිවෙලක් රහිතව ඒක කරනවා නම් මම හිතන්නේ අපි ගමන් කරන්නේ ඊටාම සීමා සහිත දුරකට. ඒ වගේම සමාජමය තලයේ මම අර කියපු පන්ති පරිවර්තනය මේ ඇතුලේ නැත්තම් ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ මේ පන්ති පරිවර්තනය නැත්තම් අපි ගමන් කරන්නේ ඊටාම නරක දිශාවකට. අපිට හොඳම උදාහරණය තමයි ලතින් ඇමරිකාවේ තියෙන බොහෝ රටවල් වල තියෙන ඒ පන්ති පරිවර්තනය රහිතව ගමන් කරපු ප්‍රගතිශීලී අපි කියන එකට රෝස කෝඩය කියලා, පින්ක් වේව් කියලා. ඒ රෝස කෝඩය ඇතුලේ අපි දැක්කේ බොහෝ රටවල් වල විශේෂයෙන් වෙනිසුලාව ඇතුලේ හැරුණුකොට අපි දැක්කේ අනෙකුත් රටවල් වල මෙන්න මේ පන්ති පරිවර්තනය රහිතව, සමාජ පරිවර්තනය රහිතව ඉදිරියට යන ආර්ථික වැඩපිළිවෙලක්. ඒක කඩන් වැටෙනවා. ඊටාම පැහැදිලිව ලෝකයේ ඇතිවන ආර්ථික අර්බුදයක් තුළේම කඩාගෙන වැටෙනවා. ඒස මේක අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. මට මතු කරන්න ඕන ඊළඟ කාරණය තමයි මම කැමති ඇත්තටම යෝජනාවකුත් කරන්න මේ විෂය සම්බන්ධව කියවීමේදී මම යෝජනා කරන්න කැමති සභාවට බෙල්ජියමේ ඉන්නවා මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් සමාජ විද්‍යාඥයෙක් එරික් තුසාන්ත් කියලා. අපි පහුගිය කාලේ මහන්සි ගත්තා ණය අර්බුදය සම්බන්ධයෙන් ණය විගණනය සම්බන්ධයෙන් ඔහුගේ ලියවිලි ශ්‍රී ලංකා සමාජයට ඉදිරිපත් කරන්න. මම කැමති යෝජනාවක් කරන්න එරික් තුසාන්ත් ගේ ලියවිලි මේ පිළිබඳව ටිකක් රෙෆර් කරනවා නම් කියවනවා නම් මම හිතන්නේ අපේ අවබෝධය වඩා පළල් කරගන්න පුළුවන් වෙන විශ්වාසයක් ගොඩනගාගත හැකියි. ඔහු ශ්‍රී ලංකාවේ 2024 ශ්‍රී ලංකාවේ ඇතිවෙච්ච දේශපාලන පරිවර්තනය ඇත්තටම ඔහු හඳුනාගන්නේ lost golden opportunity කියලා. අහිමි වෙච්ච නැති වෙච්ච ස්වර්ණමය අවස්ථාවක් කියලා. ඇයි ඔහු එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි ඔහු කියනවා ශ්‍රී ලංකාවට ඊටාම පැහැදිලි අවස්ථාවක් තිබුණා මෙන්න මේ මරවුගුල ඇතුළට ගමන් නොකර විශාල ජනවරමක් ජනාධිපතිවරයාටත් පාර්ලිමේන්තුවටත් ලැබුණු වාතාවරණයක් තුල විකල්ප වැඩසටහනකට ගමන් කිරීමට ඊටාම විශාල අවස්ථාවක් තිබුණා කියනවා. ඔය එක ඉදිරිපත් කරන කරුණු කීපයක්. ඒ තමයි ඔහු කියනවා ණය ගිවිසුමට එකඟ වුණේ වෙන ආණ්ඩුවක් ණය ගිවිසුම පිළිබඳව අපි කියනවා ඩිප්ලොමසි. එහෙම නැත්නම් ඒ ණය ගිවිසුම පිළිබඳ ඩිප්ලොමසි කියලා අපි කියනවා. ණය ගිවිසුම පිළිබඳව රාජතාන්ත්‍රික කාර්යභාරය කරේ වෙන පිරිසක්. ඒ අය පිටවස තිබුණේ වෙන ජනවරමක් තිබුණේ නැති ආණ්ඩුවක් ඇත්තටම. ඒ නිසා ජාතික ජනබලවේගයට අන්තර්ජාතික නීතිය යටතේ මේක හොඳින් මතක තියාගන්න. අන්තර්ජාතික නීතිය යටතේ ඊටාම පැහැදිලිව තර්ක කළ හැකිව තිබුණා. අපිට මේ ගිවිසුමට අත්සන් කළ නොහැකි කියන එක. මොකද උන්ට පෙන්වන්න තිබ්බ අපිට තියෙන වෙන මැන්ඩේට් එකක්. අපිට තියෙන වෙන ජනවරම. නිසා මෙන්න මේක ජාත්‍යන්තර නීතිය මේකට ගරු කරනවා. ඔහුගේ ලියවිල්ලක් තියෙනවා ඔබලට බලන්න පුළුවන් CAD team කියලා ඔහුගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක ඔහුගේ තාම පැහැදිලිව කියනවා විවිධ කොන්දේසි තිබුණා. ශ්‍රී ලංකාව ගමන් කරපු ආර්ථික අර්බුදයේ ස්වභාවය, තීරණාත්මක අර්බුදය, යුක්රේන් යුද්ධය, ලෝකයේ සැපයුම් දාමේ සම්පූර්ණ වෙනස් වෙලා ඒකම බටහිර රටවල් ඇතිවෙච්ච පොලි අනුපාත වෙනස. විශාල පොලි අනුපාත ඉහළ යාමක් සිද්ධ වුණා. ඒ නිසා ණය ගෙවීමේ පිරිවැය ඉහළ ගියා. ඒ පොයින්ට් එක. ඒ වගේම ලංකාවේ ඇතිවෙච්ච රෙජිම් චේන්ජ් එක, දේශපාලන වෙනස. මෙන්න මේ කරුණු ඊටාම යුක්ති සහගත කරුණු තමයි ජාත්‍යන්තර නීතිය යටතේ අලුත් ණය ගිවිසුමකට යාම සඳහා. මෙන්න මේක පාවා දෙනු ලැබුවා ජාතික ජනබලවේග ආණ්ඩුව විසින්. ඒකයි ඔහු හඳුන්වන්නේ මේක a golden lost opportunity. ස්වර්ණමය අවස්ථාවක් අහිමි වෙලා ගියපු කියන එක. ඔබ අහුම්කම් දුන්නොත් මේ පසුබිම ඇතුලේ ඔබ අහුම්කම් දුන්නොත් මේ ජාතික ජනබලවේග ආණ්ඩුවට න්‍යායාත්මක ආවරණය සපයන පශ්චාත් මාක්ස්වාදීන්ට පොඩ්ඩක් අහුම්කම් දුන්නොත් ඕන් කියන්නේ මේ the window was closed. ජනලේ වැහිලා තිබුණේ. දොර වැහිලා තිබුණේ. අපිට හැකියාව තිබුණේ නැහැ තව කාලයක් ගත කරන්න ණය ගෙවන්න නැතුව කියලා. ඇත්තටම කාලයක් ගත කිරීම තමයි අවශ්‍ය වෙලා තිබුණේ. මොකද අපි යෝජනා කරන ප්‍රධාන විකල්පය තමයි මේ ණය ගෙවිසුමට විරුද්ධව ණය විගණනය. අපි ඒකට කියනවා ODS debt කියලා. පිළිකුල් සහගත ණය නැත්නම් අනීතික ණය කියලා. මේ ණය වලට විරුද්ධව අපි යෝජනා කරපු ප්‍රධාන විකල්පය තමයි ණය විගණනය. ලෝකයේ බොහෝ රටවල් කරන දෙයක්, තවමත් කරන දෙයක්. උදාහරණ කිහිපයක් මම පෙන්නන්න කැමතියි. ප්‍රධාන උදාහරණයක් තමයි අපි අරගෙන ආපු විකල්පයක් සම්බන්ධයෙන් ඉක්වදෝරේ රෆායල් කොරයා කියන ජනාධිපතිවරයා 2007 ඇත්තටම කරපු ණය විගණනය. ඔහු මාස 18ක් ගත කරනවා මේ ණය විගණනය සඳහා.
1950 ගණන් වල ඉඳන් යුක්‍රේනයේ තිබුණු ණය විගණනය කරනවා. දැන් අපිට කියනවානේ බොහෝ අය මේ you have to be pragmatic. ඔබට සිද්ධ වෙනවා ප්‍රායෝගික වෙන්න. අපි පෙන්නන්නේ ප්‍රායෝගික දේවල් තමයි. හැබැයි ප්‍රැග්මැටිසම් වලට පැත්තට යන්නේ නැහැ. අපි ප්‍රායෝගික වාදීන් බවට පත් වෙන්නේ නැහැ. අපි මේ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රායෝගික උදාහරණ. නිසා ප්‍රධාන දේ තමයි මේ රෆායල් කොරයා පන්නේ විගණනයක් අපිට අත්‍යවශ්‍යව තිබුණා. මොකද අපි ගමන් කරේ සිවිල් යුද්ධයක් ක්‍රියාත්මක කරපු රජයකට ආධාර කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනු ඇතුලේ. අමතක කරන්න එපා. සිවිල් යුද්ධ වලට ආධාර සිවිල් යුද්ධ සඳහා ආධාර සිවිල් යුද්ධ පවතිනකොට රටකට ආධාර කරනවා නම් ඒ ආණ්ඩුවට මුදල් වලින් ඒක විගණනය කළ හැකි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය නීතියට යටත්ව කළ හැකි බොහෝ දේ තිබුණ කියන එක අපේ මතය. ඒ නිසා රෆායල් කොරයාගේ උදාහරණයක් ගත්තොත් මම නැවත කිව්වොත් ඔබට හැකියාව ලැබුණා ණය විගණනයෙන් පස්සේ බිලියන 9ක ණය ඉවත් කරන්න ODS state අනීතික ණය කියන කැටගරි එක ඇතුලේ පිළිකුල් සහගත ණය කියන ප්‍රවර්ගයට යටත් කරලා මේ ඉක්වදෝරේ උදාහරණය. හැබැයි ඔබ අහුවොත් එහෙම ඉක්වදෝරේට මොකද්ද පස්සේ සිද්ධ වුනේ කියලා අපි පිළිගන්නවා. ඉක්වදෝරේට නැවත සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්න. මොකද රෙජිම් චේන්ජ් එකකින් පස්සේ රෆායල් කොරයාගෙන් පස්සේ ඔබට පේනවා ඇති දේශපාලනික වශයෙන් තියෙන තමන් ගන්න ආස්ථානය, තමන් ගන්න පොසිෂන් එක, තමන් ඩිෆෙන්ඩ් කරන්නේ කවුද කියන එක, ආරක්ෂා කරන්නේ කවුද කියන එක තීරණාත්මක සාධකයක් මේ වගේ දෙකට ආවට පස්සේ. තව උදාහරණ දෙකක් මම කියන්නම් ශ්‍රී ලංකාවේ අනාගතයේ තේරුම් ගැනීම සඳහා මේ මරවුගුල ඇතුලේ ගමන් කළොත්. පළවෙනි උදාහරණය තමයි ආජන්ටිනාව. ආජන්ටිනාවේ 2019 සමාජ ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒකට අපි කියනවා Frente de Todos කියලා. ඒකේ ඇත්තටම තේරුම තමයි everyone's front කියන එක. ඒක දේශපාලන පක්ෂයකුත් ඒකට සහයෝගය දක්වනවා. Peronist Alliance කියන එක තමයි මේකට සහයෝගය දක්වන්නේ. ඒකේ ඉංග්‍රීසි තේරුම තමයි ඇත්තටම අර මම කියපු Frente de Todos කියන එකේ everyone's front. සරලව සිංහලෙන් කිව්වොත් සර්ව ජන පෙරමුණ වගේ එකක්. මේ පෙරමුණ යටතේ බලයටපත් වෙන ජනාධිපතිවරයෙක් ඔහුගේ නම තමයි ඇල්බර්ටෝ ෆර්නැන්ඩෙස්. ඇල්බර්ටෝ ෆර්නැන්ඩෙස් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පුරාම කියපු දේ තමයි අපි නව ලිබරල් වාදයට විරුද්ධයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කිරීමට නියමිත ඩොලර් බිලියන 45ක ණය. බිලියන 45ක් මේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ ඉතිහාසයේ රටක් වෙනුවෙන් අප්‍රූව් කරපු විශාලම ණය මුදල. ෆර්නැන්ඩෙස් කියනවා අපි මේ ණය මුදල ගන්නෙ නැහැ. මම ජනාධිපතිවරයා බවට පත් වුණොත් මේ ණය මුදල ගන්න නැහැ. මොකද ආජන්ටිනාවේ ජනතාව පීඩාවට පත් වෙනවා. හැබැයි ඇත්තටම සිද්ධ වුණේ ඔහු බලය ලබා ගත්තට පස්සේ මේ ඩොලර් බිලියන 45ක ණය මුදල 2018 අප්‍රූව් කරපු එක ඔහු ලබා ගන්නවා. ඒකම ආජන්ටිනියන් ජනතාව මත අර අපි කතා කරපු කප්පාදු ප්‍රතිපත්තිය ඔස්ට්‍රේලියානු මෙෂර්ස් කියන ඒවා හැකිතරම් ක්‍රියාත්මක කරන්න උඩ සිද්ධ වෙනවා. මොකද අවසාන ප්‍රතිඵලය බවට පත් උනේ. අවසාන ප්‍රතිඵලය තමයි IMF එක ආජන්ටිනාවට සිද්ධ වෙනවා. මේ බිලියන 45ක් අරගෙන තවත් බිලියන 45ක් 2021 ගන්න බිලියන 90යි. ඒකම දේශපාලන ප්‍රතිඵලය බවට පත් උනේ අන්ත දක්ෂිණාංශික පාලකයෙක් බවට පත් වුණු හැවියර් මිලේ කියන පුද්ගලයා බලයට පත් වීම. හැවියර් මිලේ කියන මම හිතේ ඔයාලා දන්නවා ඇති අර ඉලාන් මස්ක් එක්ක අර මේ චේන් ෂෝ එකක් අරගෙන ලොකු ෂෝ එකක් දැම්මේ. එයා තමයි හැවියර් මිලේ කියලා කියන්නේ. තාම නරක අපි කියනවා මේ අන්ත දක්ෂිණාංශික පාලකයෙක් බලයට පත් වෙනවා. මේ තමයි පොලිටිකල් කොස්ට් එක. ජාතික ජනබලවේගයේ තේරුම් ගත යුත්තේ මේකේ තියෙනවා පොලිටිකල් කොස්ට් එකක්. දේශපාලන පිරිවැයක් ගෙවන්න. බලය මාරු වෙනවා. ණය ඇතුලේ තියෙන විශාල භූදේශපාලනික වගේම අභ්‍යන්තරික දේශපාලන ආර්ථිකය ඇතුළේ ඇති වෙන පරිවර්තනයන් එක්ක විශාල පිරිවැයක් ගෙවන්න. ඒ නිසා මේකත් අපි මතක තියාගත යුතුයි. ග්‍රීසියේ අපි මතක කරන්නේ ජාතික ජනබලවේගයට සමාන සමාජ ව්‍යාපාර ඒකම විශාල සමාජ නැගිටීම් ඒකම විශාල ජනප්‍රියවාදී ව්‍යාපාර විසින් බලයට පත් වෙච්ච ආණ්ඩු වලට සිද්ධ වුණු ඇතැම් දේවල්. ග්‍රීසිය අපි ගත්තොත් ග්‍රීසියේ සිරිසා කියන ව්‍යාපාරයේ බලයට පත් වෙන 2014 2015 ඇතරම ග්‍රීසියේ සිරිසා බලයට පත් වීමට කලින් ඔවුන් දිගටම කියා සිටියේ අපි යුරෝපානු මහ බැංකුව සෙන්ට්‍රල් බැංක් එක යුරෝපානු කොමිසම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජ් එකට අපි විරුද්ධයි.
අපි අලුත් කිවිසුමකට ආයුතුයි කියන එක. අපිට හැබැයි තාම පැහැදිලිව පේනවා මේ ක්‍රියාවලිය ඇතුලේ ග්‍රීසියේ සිරිසා ආණ්ඩුව විසින් විශාල පාවා දීමකින් පස්සේ අලුතින් ඒ කියන්නේ ග්‍රීසිය හඳුන්වා දුන්න විශාලම ණය පැකේජ් එක උන්ට හඳුන්වා දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණේ අපි තේරුම් ගත යුතුයි මේ සියලුම ව්‍යාපාර විසින් තමන්ගේ ඵලය ලබා ගන්න කලින් කියමින් සිටි කාරණා සම්පූර්ණයෙන් විකෘති කරමින් ඊට වඩා හාත්පසින්ම වෙනස් ව්‍යාපෘති වලට එළඹිච්ච ඒවා තමයි අපිට අඳුර ගන්න පුළුවන්. ජාතික ජන බලවේගය මෙතනින් වෙනස් නැහැ. පළවෙනි පොයින්ට් එක මම කිව්ව ඇත්තටම ඔඩිටිං ණය විගණනය සම්බන්ධයෙන් ඊට අමතරව කළ හැකි කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි ආසන්න වශයෙන් කළ හැකි කරුණු තමයි අපි දන්නවා මේ අපි ක්‍රියාත්මක වෙන්නේ භූෂ්වා ආයතන පද්ධතියක් ඇතුලේ. පාර්ලිමේන්තුව ගත්තත් ජනාධිපතිවරයාගේ ওই තියෙන විධායකයෙක් ගත්තත් භූෂ්වා පාලන තන්ත්‍රයක අපි ක්‍රියාත්මක වෙන්නේ. මේ භූෂ්වා පාලන තන්ත්‍රයන් විසින් හඳුන්වා දුන නීති කීපයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ අනුග්‍රහය සහ මැදිහත් වීම මැත්තේ. ප්‍රධාන නීති කීපයක් පුබුදු සහෝදරයත් කිව්වා. ඒ නීතිය අතරින් ප්‍රධාන එකක් තමයි ආර්ථික පරිවර්තන පනත, Economic Transformation Act එක. දෙවෙනි එක තමයි මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත, Central Bank Independence Act කියන එක. තුන්වෙනි එක තමයි රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳව පනත. මේ පනත් තුන අහෝසි කළ යුතුයි. ආර්ථික පරිවර්තන පනත විශේෂයෙන්ම මේ සම්පූර්ණ ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කරන මොකද මේ පරිවර්තනය? ඒ පරිවර්තනය තමයි ප්‍රාග්ධනය, මූල්‍ය, ශ්‍රමය, ඒකම සියලුම ශේෂ්ත්‍ර තවදුරටත් අර නව ලිබරල් වාදයේ ග්‍රහණයට යටත් කරන වැඩපිළිවෙලක් තමයි ආර්ථික පරිවර්තන පනත කියලා හඳුන්වන්නේ. Economic Transformation Bill. ඒකේ සියලුම වගන්ති ඇතුලේ තියෙන්නේ කෙසේද නිර්මාදීකරණයට මේ සියලුම ශේෂ්ත්‍ර යටත් කරන්න කියලා. ඒක හරි ඉන්ටරෙස්ටිං. ඒක මම හිතුවා මම යෝජනා කරනවා කියවන්න කියලා පිටු 167ක් තියෙනවා. කියවලා බලන්න මේ පරිවර්තන පනත. ඒක කිව්වොත් ඒක පටන් ගන්න ජීවිතේ. කියන්නේ ජීවිතය කොහොමද ලංකාවේ අලුතෙන් සංවිධානය විය යුත්තේ? ආර්ථික නිදහස කොහොමද සංවිධානය යුත්තේ? හරි ෆිලොසොෆිකල් අප්‍රෝච් එකක් තියෙනවා. බොහොම දාර්ශනික ලැබුමක් තියෙන හැබැයි තර්කයේ අවසාන වෙන්නේ ඊටාම යාන්ත්‍රික එකකින්. ඒ යාන්ත්‍රික එක තමයි නව ලිබරල් වාදයේ තර්කය. ඒ නිසා මේක අහෝසි කළ යුතුයි. දෙවෙනි එක තමයි Central Bank Independence Act. මහ බැංකුව ස්වාධීනීකරණය කිරීමේ පනත. මොකද මේකෙන් කරේ? දැන් මේක බැලුව බැලමටම ඊටාම යහපත් පනතක් වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද පහුගිය කාලේ දේශපාලනඥයන් විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති වලට ඇඟිලි ගැසීම නිසා තමයි මේ ආර්ථිකයේ වැටුනේ කියන එක තමයි මතුවෙච්ච තර්කය. හැබැයි ඇත්තම ලොජික් එක මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ? ඒ ලොජික් එක තමයි ඔය සියලුම කරුණු වලට පිටිපස්සෙන් අපි කියනවා ඉන්ෆ්ලේෂන් ටාගටිං. උද්දමනයේ ඉලක්ක කරන සුළු ප්‍රතිපත්ති පමණයි නැත්නම් මහ බැංකුවේ තීරණාත්මක කාර්යභාරය වෙන්නේ වෙන කිසිදු එකක් නෙවෙයි ආර්ථිකය ඇතුලේ උද්දමනයේ ඉලක්ක කිරීම. සරලව ගත්තොත් මහ බැංකුව සහ රජය අතර තිබුණු සම්බන්ධය සම්පූර්ණයෙන් බිඳලා තියෙනවා. රජයට බෑ අවශ්‍ය වෙලාවට මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑම් කරන්න. රජයට බෑ අවශ්‍ය වෙලාවට මූල්‍ය ප්‍රතිපත්තියේ සුසර කිරීම කරන්න. ඒකම තීරණාත්මක කාරණේ තමයි රජයට බෑ ඇත්තටම තමන්ගේ සංවර්ධන ප්‍රතිපත්තියට අදාළව අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන දිශාගත කරන්න. අපි කියනවා ඉන්වෙස්ට්මන්ට් ඩිරෙක්ෂන් එක. ආයෝජන දිශානති තෝරන්න රජයට හැකියාව නැහැ. ඒතර මේ තමයි ඊටාම දුර්වල තත්වයකට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පත් කිරීමට බලපාපු පනත. මේක අහෝසි කළ යුතුයි. තුන්වෙනි එක තමයි රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳව පනත. මොකද්ද මේ රාජ්‍ය මූල්‍ය විනය කියලා කියන්නේ? අර කියපු සීමාව, අර කොරිඩෝ එකේ රාජ්‍ය මූල්‍ය වියදම් පවත්වා ගැනීම. එහෙම නැතුව මේ ඇන්ටි කරප්ෂන් හරි මොකක් හරි නෙවෙයි. ඒකත් ඒ වගන්තිත් තියෙන්න පුළුවන්. හැබැයි මූලිකත්වය ලබා දීලා තියෙන්නේ රජය කොහොමද මුදල් මුද්‍රණය කරන්නේ? සැපයන්නේ කොහොමද? ඒකේ විනිවිදභාවය මොකක්ද කියන එක පිළිබඳව තියෙන ප්‍රතිපත්ති. මේ ප්‍රතිපත්ති මේ නීති තුනම අහෝසි කළ යුතුයි. බලය ලැබුණු වහාම ජාතික ජන බලවේග අපි හිතුවොත් නිින්දෙන් ඇහැරිලා වගේ ජාතික ජන බලවේගයට අවස්ථාව ලැබුණොත් අලුත් ජාතික ජන බලවේගයක් බවට පත් වෙන්න ඔන්න හොඳම අවස්ථාවක් තියෙනවා. පටන් ගන්න පුළුවන් දේ තමයි මෙන්න මේ නීති තුන අහෝසි කිරීමෙන්. මේකේ ගැඹුරු අර්ථය තමයි තමන් අතට රාජ්‍ය මූල්‍ය ස්වාධිපත්‍යය සහ මූල්‍ය ප්‍රතිපත්තියේ ස්වාධිපත්‍යය අතර ගැනීම. තව වැදගත් පොයින්ට් එකක් මතුණා මේ සභාවේ තමයි ඇයි මේ වැරදි දේවල් මේ වැරදි න්‍යාය ක්‍රියාත්මක කරන්නේ කියන ප්‍රශ්නේ. ඒකෙදි මතුවෙච්ච එක තමයි අයිඩියොලොජි, දෘෂ්ටිවාදය. කොහොමද දෘෂ්ටිවාදය කඩන්නේ?
දෘෂ්ටිවාදයේ කඩන්නේ මේ ආයතනවල බලයත්පත් කර ගැනීම. රාජ්‍ය ඔය ආර්ථික පරිවර්තන පනත එක වගන්තියක් තියෙනවා. එයාලා හදනවා කියලා ආර්ථික විද්‍යායතනයක්. ජාත්‍යන්තර ගණිතනු වලටයි වෙළඳ ගණිතනු වලටයි අභ්‍යාස ආයතනයක් නිර්මාණය කරනවා. මොකද්ද මේක උගන්වන්නේ මොන ආර්ථික විද්‍යාවද? ඕකේ උගන්වන්න නියමිත වෙලා තියෙන්නේ මේ ඊටාම පිළුණු වෙච්ච නව ලිබරල් නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාව. මේවා අපි අත්පත් කර ගන්නවා නම් මේ ව්‍යුහයන් තුළ අපි ගමන් කරනවා නම් අලුත් චින්තන විධික්‍රමයක් න්‍යායක් අපි මේවා තුළ ඉගෙනවිය යුතුයි. ඒ හරහා තමයි අපිට මේ මහ බැංකුවේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව වල තියෙන think tanks වල තියෙන මේ ශිල්පාධිපත්‍ය බිඳිය හැක්කේ. අපි කියනවා ටෙක්නොක්‍රසි කියලා. මේ ශිල්පාධිපත්‍ය අපිට බිඳින්න පුළුවන් ඒ දේවල් වලින්. අපේ පිරිස එකට අරගෙන යාවේ. අපි විදියට හිතන එකට අරගෙන යාවේ. මේ චින්තනයේ සහිත පිරිස එකට අරගෙන යාවේ. වෙන විකල්පයක් මට නම් පේන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරන්න කැමති මේ පනත් වලට විකල්ප පනත් කීපයක් බලය ලැබුණු වහාම නැත්නම් ජාතික ජන බලවේගයට දැන් උනත් ඒක කරන්න පුළුවන්. හදිසි පනතක් විදිහට ඕන් සම්මත කළ යුතුයි. ණය විරාමය සහ ශ්‍රී ලංකාවේ ආදායම වියදම් කිරීම පිළිබඳව සීමා සහිත පනතක්. රෆායල් කොරයා කරේ ඒක. රෆායල් කොරයා කරේ තමන්ගේ සමාජ ව්‍යාපාරයෙන් පස්සේ බලය ලැබුණට පස්සේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරා. රාජ්‍ය ආදායමෙන් 80%ක් අපි වියදම් කරන්නේ ආයෝජන, සුබසාධන වියදම් සහ නිකුත් අපි කියන ශ්‍රමය නැත්නම් රැකියා කොට නැගීම සඳහා, තාක්ෂණය කොට නැගීම සඳහා 20% අපි යොදවන්නේ ණය ගෙවීම සඳහා. මේ පනත අත්‍යවශ්‍යයි. අපිට කළ හැකි දෙයක් තමයි හදිසි පනතක් විදිහට මේක රජය සම්මත කිරීම. ඒක ඇතුළෙම ඒක එලිමන්ට් එකක් විදිහට තියෙන්න පුළුවන් ඔඩිටිං ණය විරාමයේ පිළිබඳව තියෙන කොන්දේසි. දෙවෙනි පනත තමයි අපිට කරන්න පුළුවන් ශ්‍රී ලංකන් ඩෙවලොප්මන්ට් බැංක්. ශ්‍රී ලංකා සංවර්ධන බැංකුවක් පිළිබඳව පනතක් සම්මත කිරීම. ඒකේ අරමුණ වෙන්නේ සංවර්ධනය සඳහා අවශ්‍ය අර අපි වෙන අර්ථයකින් කිව්වොත් අර ප්‍රිමිටිව් ඇකියුමුලේෂන් ප්‍රාථමික සමුච්චනය සඳහා පරිවර්තනීය සමාජයක් සඳහා අවශ්‍ය ප්‍රාථමික සමුච්චනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කිරීම. ඒත් අපිට තියෙන පනත් දෙකක්. එකක් තමයි අර්ජන්ට් ඇක්ට් එකක් විදිහට අපි සම්මත කළ යුතුයි ණය ගෙවීම කළමනාකරණය කිරීමේ පනත. දෙවෙනි එක තමයි අපි සම්මත කළ යුතුයි සංවර්ධන බැංකුවක් පිළිබඳව පනත. මේ කළ හැකි දේවල් මේ තියෙන බලය භාවිත කිරීම. ඊළඟ එක තමයි අපි ප්‍රකාශයට පත් කළ යුතුයි මොරටෝරියම් එකක් ණය විරාමයක්. මේ ණය විරාමය අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලබා දෙන 2028 වෙනකන් ණය විරාමයක්. නමුත් අපි ඒකපාර්ශ්වික ණය විරාමයක් කල්තබීමක් ප්‍රකාශයට පත් කළ යුතුයි මේ ගෙවීමේ කොන්දේසි වලට යටත්. අපි මොනවද මේ අතරතුර කරන්නේ? අපේ ගෙවීමේ කැපැසිටි එක ගෙවන්න පුළුවන් ධාරිතාව වර්ධනය කර ගැනීම. ඒකම අපි කළ යුතුම දෙයක් අත්‍යවශ්‍ය දෙයක් මම හිතන්නේ ගිය පාර සංවාදයේදී මතුවෙච්ච දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍ය බිඳිය යුතුයි. ෆයිනෑන්ෂල් කැපිටල් වල තියෙන ආධිපත්‍ය ඊටාම පැහැදිලිව බිඳිය යුතුයි. ඒ සඳහා විශාල ප්‍රතිපත්ති ප්‍රමාණයක් මම හිතන්නේ අපිට අත්‍යවශ්‍ය මොහොතක අපි කාර්යගත කරන්න. අපි බැලුවොත් පහුගිය අවුරුදු 3 ඇතුළත මේ අර්බුද කාල සීමාවල් ඇතුලේ කවුද ලාභ ඉපයුවේ කියන එක අපි පොඩ්ඩක් පරිස්සමෙන් බැලුවොත් ඊටාම පැහැදිලිව අපි කියන ෆයර් සෙක්ටර් එකේ ෆයිනෑන්ස්, ඉන්ෂුරන්ස්, රියල් ස්ටේට් කියන සෙක්ටර් එක තමයි ඊටාම පැහැදිලිව ලාභ උපයලා තියෙන්නේ. නිසා මේ ආධිපත්‍ය ඊටාම පැහැදිලිව අපි විඳිය යුතුයි. මෙතනදී මම හිතන්නේ පහුගිය සාකච්ඡාවේදී මතු වුණා මේකට විකල්ප ඉන්ඩස්ට්‍රියලයිසේෂන්. මේකට විකල්පය කාර්මීකරණය කියන එක. නමුත් මම මෙහෙම ප්‍රශ්නයක් ඉතුරු කරොත් මේ ෆෝරම් එකට අපිට හිතන්න පුළුවන් ද 970 ගණන් වල 60 ගණන් වල කාර්මීකරණයෙන් 2025 අවුරුද්දේ. ඒක සීමාව සටහන් වෙලා තියෙනවා. අපිට පුළුවන් ද බැර කර්මාන්ත පිළිබඳව තවදුරටත් පරණ ආකෘතියෙන් හිතන්න. අපිට පුළුවන් ද ශ්‍රමය සූරාකමින් ශ්‍රමය අන්ත නරක විදියට සූරාකමින් කරන පරිවර්තනයක් පිළිබඳව කාර්මීකරණයක් පිළිබඳව හිතන්න. අපිට පුළුවන් ද ස්ත්‍රීන් සූරාකමින් කරන කාර්මීකරණයක් පිළිබඳව තවමත් සීරියස්ලි හිතන්න වාමාංශික ව්‍යාපාරයක් විදියට. අපිට පුළුවන් ද පරිසරය අන්ත නරක විදියට සූරාකමින් විනාශ කරමින් කරන අර තුන්වෙනි ලෝකයටම ආවේනික කාර්මීකරණයක් ගැන අපිට හිතන්න පුළුවන්. අපි කාර්මීකරණයක් පිළිබඳව සිටිය යුත්තේ මෙන්න මේ කොන්දේසි වලට යටත්. ඊට අමතරව වැදගත්ම කාරණය තමයි කාර්මීකරණයේ කෝ එක බවට පත් යුත්තේ associated producers. අපි කියන බිම්තලේ ඉන්න එකිනෙක සාමූහිකව සම්බන්ධ වෙන නිෂ්පාදකයන්. associated producers මාක්ස් කිලිවලි කියවල බැලුවොත් ඔහුගේ ප්‍රධාන උත්තරයක් තමයි කෙසේද නිෂ්පාදනය
වෙනස් කළ යුත්තේ කියන එකට associated producers. නැත්නම් ප්‍රාථමික නිෂ්පාදකයන් කොහොමද අලුතින් සංවිධානය කරන්නේ? ඒ නිසා මම අර කිව්වේ අපි දෙන ආර්ථික උත්තරය ඇතුලේ සමාජ පරිවර්තනයක් පිළිබඳව සාරේ නැත්නම් අපි කරන්නේ තවත් ව්‍යාජ ආර්ථිකවාදී වැඩක් කියන එක. මේක අත්‍යවශ්‍ය කාරණයක් අපේ ව්‍යුහය ඇතුලේ. ඊළඟ කාරණේ තමයි මේ ලීවිල්ල බැලුවොත් අර පොදු සහෝදරයත් පෙන්නපු 2023 අවුරුද්දේ ඉදිරිපත් කරපු ලීවිල්ල බැලුවොත් මේකේ තියෙන ස්වීට්නස් කියලා මම ඒවට කියන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේව රස කරන්න පොඩක් පැණි රස වෙන්න දාපු දේවල් කීපයක් තියෙනවා. නියන්තිනි සහෝදරයත් මතු කරා ඒ තමයි අර ඒකේ තියෙනවා social safety nets කියලා. සමාජ ආරක්ෂණ දැල් කියලා. මම කීපයක් කියන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙනවා anti corruption දූෂණ විරෝධය තව එකක් තියෙනවා social safety nets මම අර කියපු එක. ඒ කියන්නේ pro poor development කියන එක. දිරිඳු අයට වඩා යහපත් අනාගතයක් ලැබෙන සංවර්ධනය කියන එක. තුන්වෙනි එක තියෙනවා feminization. ශ්‍රීවාදීත්වය මේක තුළ අරන් ඇවිල්ලා තියෙනවා. green capitalism හරිත ධනවාදය සහ progressive taxation. ඒ කියන්නේ ප්‍රගතිශීලී නැත්නම් ධනාත්මක බදුකරණය කියන එක. මේ කරුණු ඔක්කොම මේව ඇතුලේ තියෙනවා. මේවා එන්නේ කොහෙන්දයි? මම මගේ පොයින්ට් එක මම කියන්නම්. මේවා ඇත්තටම එන්නේ අර පුබුදු සහෝදරය ඉදිරිපත් කරපු 10ට අමතරව වොෂින්ටන් සම්මුතියේ තියෙනවා තවත් 10ක්. ওই 10ට අමතරව. ඒකට අපි කියනවා augmented Washington consensus කියලා. ඩැනි රොඩ්රිග්ගේම තියෙන හොඳ ආටිකල් එකක් කෙනෙකුට කියවන්න පුළුවන්. වොෂින්ටන් සම්මුතිය පිළිබඳව ඩැනි රොඩ්රිග් ඉදිරිපත් කරපු ලියපු ආටිකල් එකක්. ඒකේ තියෙනවා augmented Washington consensus කියලා. ඒකේ තියෙනවා කරුණු තව 10ක්. ඒ 10 මම කීපයක් කියන්න මම හිතනවා මේ සභාවේ දැනගැනීමට ඒක වැදගත් කියලා. මොනවද මේකේ තියෙන්නේ? ඒකේ තියෙනවා corporate governance 11 වෙනි එක. anti corruption, flexible labor markets, World Trade Organization agreements, financial codes and standards, prudent capital account opening, non-intermediate exchange rate regimes, independent central bank and inflation targeting, social safety nets and targeted poverty reduction. එතකොට ඔය මම ඔය කියපු අමතර 10යි. හරිම පැහැදිලිව තියෙනවා මේවට අපි කියන තරම් ස්වීට්නස් කියලා. මම මේක කියන්නේ හේතුව තමයි මේ ඩිබේට් එක ඉස්සරහට යනකොට මේ ජාත්‍යන්තර මූල්‍ය පිළිබඳව ඩිබේට් එක ඉස්සරහට යනකොට අන්ත ලිබරල් ආර්ථික විද්‍යාඥයන් පමණක් නෙවෙයි ප්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥයන්ත් පෙන්වන දෙයක් තමයි පොඩ බලන්නකෝ ඔයාලා කියන එකට අමතරව තියෙනවා මේ හොඳ එකක්. ඒ තමයි social safety nets තියෙනවා, feminization තියෙනවා. මොකද ඒකේ තියෙන එකක් මේ ස්ත්‍රීන්ගේ ශ්‍රම සහභාගීත්වය වැඩි කළ යුතුයි. ඒකේ තියෙනවා green capitalism. ඔයාලා බැලුවොත් economic transformation bill එක ඒකේ තියෙනවා මේ green friendly industrialization. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම මගේ පොයින්ට් එක වෙන්නේ බොහෝ ප්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥයන් මෙන්න මේවා පිටිපස්සේ යන්න පටන් ගන්න තියෙනවා. හැබැයි මගේ ඉල්ලීම තමයි මේකේ කෝ ලොජික් එක. ඊටාම පැහැදිලිව පද්‍යගත තර්කණය පිළිබඳව හිතලා බලන්න. ඒක තවමත් වැඩ කරන්නේ අර ඊටාම පැහැදිලිව යෝධ යාන්ත්‍රණයක් ඇතුලේ යෝධ යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට්ස් ව්‍යුහාත්මක ගැලපු ප්‍රතිපත්තිය ඇතුලේ. අමතක කරන්න එපා අපි මේ මුහුණ දෙන විශාලම තීරණාත්මකම ව්‍යුහාත්මක ගැලපුම් ප්‍රතිපත්තිය ඇතුලේ තමයි අපි මේ ගමන් කරමින් ඉන්නේ. අවසාන වශයෙන් මම මේ කාරණේ කියලා මගේ අදහස් දැක්වීම නවත්තන්නම්. අපිට දකින්න පුළුවන් ජාතික ජනබලවේගයේ මුහුණ දෙන සෙනාරියෝස් කීපයක් තියෙනවා. මම ප්‍රධාන වශයෙන් කැමති ඒ සෙනාරියෝස් තුන ඉදිරිපත් කරන්න. ජාතික ජනබලවේගය උත්සාහ කරමින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ විසින් සම්පාදනය කළ තර්කණය කළ කිවිසුම කුමන ආකාරයකට පරිවර්තනය කරන්නද කියන ප්‍රශ්නේ අපි ඇතුලේ තියෙනවා. පළවෙනි සෙනාරියෝ එක තමයි ජාතික ජනබලවේගය මේ සදා නිම කළ මාවතේම රනිල් වික්‍රමසිංහගේ සදා නිම කළ IMF මාවතේම ගමන් කළොත් අපි අනිවාර්ය වශයෙන් ණය උගුලකට යටත් වීමට නියමිතයි. නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට යන්න සිද්ධ වීම අනිවාර්යතාවයක්. මොකද ඔවුන්ගේම වාර්තා වලට අනුව 2028 අපි ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7ක ණය ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ එකතු වෙච්ච 2022 ඉඳන් 28 වෙනකම් කාල සීමාව තුළ එකතු වෙච්ච ණය ප්‍රමාණය බිලියන 8කට ආසන්නයි. ඒකම මේ බිලියන 28 අපි ගෙවන්න නම් අපේ තියෙන රිසර්ව්ස් ෆොරින් රිසර්ව්ස් බිලියන 15ක් දක්වා අපි වර්ධනය කරගත යුතුයි. දැනට අපිට තියෙන 6.5යි. හරි. ඒ නිසා පළවෙනි සෙනාරියෝ එක තමයි අපි මේ පාත් එකේ ගියොත් අනිවාර්ය වශයෙන් අපි නතර වෙන්නේ ඊටාම නරක තවත් ඔස්ටරිටි පොලිසි එකක්. තවත් කප්පාදු ප්‍රතිපත්තියක.
ඒකම ජාතික ජන බලවේගය නොසිතූ විරු දේශපාලන අනාගතයකටත් ඔවුන්ට මුහුණ දීම අනිවාර්යතාවය. අනිවාර්යෙන් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමයි පළවෙනි සෙනාරියෝ එක. දෙවෙනි එක තමයි මට අහුණ කීප දෙනෙක් කියන ඔය ජාතික ජන බලවේගය ඇතුලේ ඉන්න පශ්චාත් මාක්ස්වාදීන් කීප දෙනෙක් කියනවා අපි මේක මගදී හරවනවා කියලා. අපි මගදී මේක හරවනවා. අපි උත්සාහය තියෙන මේක ඇතුලේ ගිහිල්ලා මගදී හරවන්න. මගදී හරවනව නම් කල යුතු දෙවෙනි සෙනාරියෝ එක මම කියන්නේ මගදී හරවනවා නම් කල යුතු වෙනස්කම් ප්‍රමාණය දැන් තියෙනවා. මේ මොහොතේ කල යුතු දේවල් ප්‍රමාණය. අර මම කියපු සමාජයේ ඇතුලේ සිද්ධ කළ යුතු වෙනස් කිරීම. දෘෂ්ටිවාදමය වශයෙන් මිනිසුන්ට දිය යුතු සංඥාව, ඕන හැසිරවීම, ශික්ෂණය කිරීම සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. අපිට පේනවද සංඥාවක් ප්‍රාග්ධනයට අභියෝග කරනවා. අපිට පේනවද සංඥාවක් භූදේශපාලනික වශයෙන් වෙනස්කම් ඇති කර ගන්නවා. අපිට එහෙම එකක් පේන්නේ නැහැ. ඒ නිසා දෙවෙනි සෙනාරියෝ එක තමයි මේක මගදී හරවනවා නම් අපිට දකින්න පුළුවන් වෙන්න ඕන අපිට සංඥාවක් විදිහට ලැබිය යුතු වෙනස්කම් තියෙනවද කියන එක. එහෙම එකක් අපිට පේන්නේ නැහැ. තුන්වෙනි එක තමයි progressive down. නැත්නම් මේක වෙනස් කරන්න උත්සාහයක් තියෙනවා නම් නැවතතාවක් IMF එකට යන්න නැතුව ඉන්න උත්සාහයක් තියෙනවා නම් අවංක දේශපාලන උත්සාහයක් තියෙනවා නම් තුන්වෙනි සෙනාරියෝ එක ඇතුළේ මම හිතන්නේ අපි ඔය කියපු වෙනස්කම් ප්‍රමාණය අනිවාර්ය වශයෙන් කළ යුතුයි. ඒ තමයි ජාතික ජන බලවේගයට හැකියාව තිබිය යුතුයි මේ ඉම්පීරියලිස්ට් බ්ලොක් එකෙන් විශේෂයෙන්ම මේ මූල්‍ය පිළිබඳව අධිරාජ්‍යවාදී බ්ලොක් එකෙන් කැඩෙන්න. එහෙම උත්සාහයක් තියෙනවද කියන ප්‍රශ්නය අපි අහන්න ඕන. ඒ වගේම ජාතික ජන බලවේගයට හැකියාව තියෙන්න ඕන මේ සියලු ආර්ථික පරිවර්තන ඇතුලේ අපි කියපු අර සමාජ පරිවර්තනය මිනිස්සු මේවට එකතු කිරීම පන්තිය පෙළ ගැස්වීම පිළිබඳව අදහසක් උපාය මාර්ගයක් මම හිතන්නේ ජාතික ජන බලවේගයට තිබිය යුතුයි. ඒ නිසා මගේ වැඩිපුර බර තිබීම තියෙන පළවෙනි සෙනාරියෝ එකට ඒ තමයි මේ හදපු මාවතේම ගමන් කරන්න සිද්ධ වෙනවා 2028 අපි නැවත විශාල අර්බුදයකට ණය වීමේ අර්බුදයකට ලක් වෙනවා කියන එක තමයි මගේ නිරීක්ෂණය. එනිසා මම හිතන්නේ විකල්ප පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කළ යුතු අවස්ථාවක අපි ඉන්නේ. මම හිතාම එකගයි ආචාර්ය නියන්ත සහෝදරණිය කියපු කාරණේට ඒ තමයි අපි දැන් අලුත් නෝමල් එකකට ඇවිල්ලා තියෙන්නේ. නිව් නෝමල් එකකට ඇවිල්ලා තියෙන්නේ. මේකෙදී මේ සියලුම දේවල් යහපත් වෙලා වගේ තමයි අපිට පේන්නේ. අපිට ඇහෙනවා විවිධ පිරිස් ඇවිල්ලා මේක සාකච්ඡා කරන විශේෂයෙන්ම ජාත්‍යන්තර බූර්ජුවා ආයතන වල නියෝජිතයන් ඇවිල්ලා ගීතා ගෝපිනාත් වගේ ඇවිල්ලා අපිව පිනවන කතා බොහෝ ප්‍රමාණයක් කරමින් යනවා. හැබැයි දේශපාලන ආර්ථිකයේ ස්වභාවය තමයි ඇත්ත ප්‍රශ්නය ලං වෙනකොට මේ පිරිස තමන්ගේ තේරීම් වෙනස් කරනවා. මේ පිරිස තමන්ගේ නියෝජිතයන් තේරීම වෙනස් කරනවා. ඒක අපි දැක්කා. රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙච්ච දේ අපි තාම පැහැදිලිව දැක්කා. ඒ නිසා අපි විකල්පයක් පිළිබඳව සාකච්ඡා කරන්නේ වෙන කිසිදු ආසන්න දේශපාලන අභිප්‍රායකින් නෙවෙයි කියන එක මම හිතන්නේ මේ රටේ පාලනයේ හිමි ජාතික ජන බලවේගයේ තේරුම් ගත යුතුයි. අපි සාකච්ඡා කරන්නේ මේ විකල්ප පිළිබඳව අදහස මේකට පිරිවැය ගෙවන කොටස. මේකට යට වෙන්න නියමිත කොටස සාතිශය බහුතරයක් වෙන පීඩිත මහ ජනතාව. ඒක ඔබේ දේශපාලන පිරිවැය පමණක් නෙවෙයි. ගීතා ගෝපිනාත් තමන්ගේ කතාවේ කියනවා ලංකාවේ හැමදේම හොඳයි දැන්. හැමෝම පරිභෝජනය කරනවා, හොඳින් ජීවත් වෙනවා, තිබුණු තත්ත්වයට වඩා හොඳයි. ඇයි ගිහිල්ලා බැලුවා නම් මෙතනින් එහා පැත්තේ තියෙන වත්තකට එයාගේ පෝෂණ උණතා පිළිබඳ දරුවන් පාසල් යනවා. ආදායම් වලට මොකද්ද වෙලා තියෙන්නේ? අනාගත අපේක්ෂාවට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක මම හිතන්නේ ගීතා ගෝපිනාත් වෙන උත්තරයක් හොයාගන්න තිබුණා. ඒ නිසා අපේ උත්සාහය සෑම විට පැත්තටම අපි උත්සාහ කරන්නේ ආසන්න දේශපාලන ඉලක්ක වලට පහර දෙන්න නෙවෙයි ඊට වඩා දීර්ඝකාලීන අරමුණක් වෙනුවෙන් වැඩසටහනක් වෙනුවෙන් කැපවීම. ඒ නිසා මම යෝජනා කරන්න කැමති සභාවට අපි මේකෙන් වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා නම් අපි මෙන්න මේ කාරණේ ගැඹුරින් ගත යුතුයි. විශේෂයෙන්ම සංවර්ධන මොඩලයක් පිළිබඳව අදහස අපිට මගහරින්න බෑ. අපි ඍජුව ඉලක්ක කරාට IMF එක අපිට සංවර්ධන මොඩලයක් පිළිබඳව අදහස කිසිසේත්ම මගහැරිය නොහැකි. මොකද අපි උත්තර දිය යුතු ප්‍රශ්න ඊට වඩා ගැඹුරු සංකීර්ණ භූදේශපාලනික වටපිටාවක තියෙන කියන එක අපි තේරුම් ගත යුතුයි. මම මෙතනින් මගේ අදහසක් කීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.